මේ බිස්කට් එක හරීම රසයි. හදාගන්නත් හරීම ලේසියි. ඉන්නකෝ මං ඔයගොල්ලොන්ට කඩලා පෙන්නන්නම්කෝ ඇතුළ මොන වගේද තියෙන්නේ කියලා. මගේ සෙනෙහස YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි බලමු මේ රසම රස කුකීස් එක හදන්න මොනවද ඕනේ කියලා. හොඳින් හලාගත්තු පාන් පිටි ග්‍රෑම් 300යි, බටර් ග්‍රෑම් 150යි, සීනි ග්‍රෑම් 190යි, බිත්තර 1යි. මම මෙතන පෙබල්ස් පැකට් 10ක් අරගෙන තියෙනවා. මුලින්ම මම ඔයිල් පේපර් එකක් දාලා බේකින් ට්‍රේ එක ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ පිරිසිදු භාජනයක් අරගෙන ඒකට මුලින්ම බටර් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සීනි එකතු කරලා හොඳින් කලවම් කරන්න. විනාඩි 5ක් විතර කලවම් කරාට පස්සේ බිත්තරේ එකතු කරලා ආයෙමත් හොඳින් කලවම් කරන්න. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. දැන් පාන් පිටි ටික එකතු කරලා ආයෙමත් හොඳින් කලවම් කරගන්න. මට ඔයාලට පුංචි දෙයක් කියන්න අමතක වුණා. අපි පාන් පිටි ටික හලාගද්දී බේකින් පවුඩර් තේ හැන්දකුත් ඒකට දාගන්න. ඔයාලා ගාව තියෙනවා නම් වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම ගත්තු පෙබල්ස් වලින් පෙබල්ස් පැකට් 2ක විතර ප්‍රමාණයක් මම අයින් කරගත්තා බිස්කට් එක උඩින් දාන්න. ඉතුරු පෙබල්ස් ටික මම මිශ්‍රණයට දාගත්තා. පෙබල්ස් ටික දාලා ආයෙමත් හොඳින් කලවම් කරගන්න. දැන් අපි කුකීස් වල ඩෝ එක හදාගෙන නම් ඉවරයි. මේ ඩෝ එක ටිකක් ඇලෙන විදිහේ ඩෝ එකක්. මම නම් මේකට ගත්තේ අපේ ගෙදර තියෙන අයිස්ක්‍රීම් හැන්දක්. ඔයාලා ගාව තියෙන ඕනෙම විදිහේ හැන්දකින් මේක කරන්න පුළුවන්. හැන්දට මෙන්න මේ විදිහට අරගෙන බේකින් ට්‍රේ එකකින් තියාගන්න. අයිස්ක්‍රීම් හැන්ද ටිකක් ලොකු නිසා මම හදාගත්ත ටිකක් ලොකු කුකීස්. මම මේ ගත්තු ප්‍රමාණ වලින් කුකීස් 16ක් මට හදාගන්න පුළුවන් වුණා. ඔයාලා කැමති විදියට කැමති ප්‍රමාණ වලින් අරගෙන කැමති සයිස් එකට මේ කුකීස් හදාගන්න පුළුවන්. මම දැන් කුකීස් එකේ උඩ අතින් මේ විදියට චුට්ටක් නීට් කරගන්නවා. ඊට පස්සේ අපි අර තියාගත්තු පෙබල්ස් ටික කුකීස් එකේ උඩින් ලස්සනට මේ විදිහට තියන්න පුළුවන්. දැන් අපි මේ කුකීස් ටික සෙල්සියස් අංශක 140ට විනාඩි 10ක් ෆ්‍රී හීට් වෙච්ච oven එකට දාලා විනාඩි 35ක් බේක් කරගන්න ඕනේ. oven එකක් නැති කෙනෙක්ට පුළුවන් ලිපේ ෆ්‍රයි පෑන් එකේ කුකීස් ටික තියලා පියනකින් වහලා අඩුම ගින්දරේ විනාඩි 45ක් බේක් කරගන්න. ඔන්න බලන්නකෝ අපේ කුකීස් ටික හැදෙන ලස්සන. මේ වෙලාවේ නම් මුළු ගෙදරම මාරම සුවඳයි.
පුදුම රසක් මේ කුකීස් එක. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. එකක් කෑවොත් තව එකක් කන්නම හිතෙනවා. හවසට තේ එකක් බොන්න, උදේට කිරි එක බොන ගමන් කන්න මේක හොඳට මැච් වෙනවා. මං ඔයාලට කඩලා පෙන්නන්නම්කෝ කුකීස් එකේ ඇතුළේ මොන වගේද තියෙන්නේ කියලා. මේ කුකීස් එකේ වටේ හොඳ ක්‍රිස්පියට තියෙනවා. ඇතුළේ ටිකක් සොෆ්ට් එකට තමයි තියෙන්නේ. ඔයාලත් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. හදලා රස කොහොමද කියලා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.